මේ රියක්ෂන් එකේ හැටියට එයාමත් දන්නේ ෆෝන් එක කාර්යයකට තිබ්බේ. හායි ළමයි මම ඔයාලට කිව්වනේ මගේ පික්සල් එකට වෙච්ච දේ. ඒක අයියා සාක්කුවේ දාන් යද්දි වැටිලා. ඉතින් ඒක වැටුණාට පස්සේ අපි ලොකේෂන් දාලා තිබුණේ. ඒ කියන්නේ මට එයාගේ ෆෝන් එක තියෙන තැන බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ෆෝන් එක බලලා එතන කැරකිලා පැයක් දෙකක් විතර ගියා ඒක හොයාගන්න. ඒක අංකල් කෙනෙක්ගේ අතේ තමයි තිබුණේ. එයා එතකොට ඒක සිම් එකක් ගලවලා තිබුණා. හැබැයි ඊ සිම් එක වැඩ. ඊ සිම් එක ඕෆ් කරන්න විදියක් නැහැනේ. ඊට පස්සේ ඒක හොයාගනිද්දි ෆෝන් එක තිබුණේ අර පෙන්නපු තත්ත්වේ. ඒක කාර් එකකට යට වුණා කියලා තමයි එයා කිව්වේ. කොහොම හරි ඉතින් දැන් ෆෝන් එකක් ගන්න ඕන නිසා අපි මොබයිල් ෂොප් එකකට ආවා. මෙන්න මේකට තමයි ආවේ. මේකේ නම ස්මාර්ට් වේව් මොබයිල් ෂොප් එකට ආවේ. ඊට කලින් අපි ෂොප් එකකට ගියා. මොකද ඒකේ නම කියන්න හොඳ නෑ. ඒකේ හිටපු එක්කෙනාට ඇත්තටම ෆෝන් විකුණන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ආවා. මෙතන ඇත්තටම සර්විස් එක හරිම හොඳයි. අපි අපේ ඔය පේනවනේ 100 තියෙනවා මගේ අතේ. මේ සල්ලි ටික ඔක්කොම දීලා මෙන්න මේක Redmi Note 15 එකක් 5G. ඒක තමයි අරන් ආවේ. මේ ෆෝන් එක මට මතක විදියට 1 ගාණක් වුණා. ෆෝන් එකේ ගාණෙන් 130ක් තමයි ඩවුන් පේමන්ට් දාන්න ඕනේ. ඊට වඩා දාන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට ඉන්ස්ටෝල්මන්ට් එක අඩු වෙනවා. 130ක් ගෙවලා ඉතුරු ටික ඔයාලට පුළුවන් ගෙවන්න ගන්න මාස 6කට මාස 9කට මාස 12කට ඊට වඩාත් තිබුණා වගේ මට මතකයි. ඒක තමන් කැමති විදිහට ගෙවන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක අරගෙන ආවා. අපි පික්සල් එකේ ඩිස්ප්ලේ දාන්නත් බැලුවා. මොකද ඒකේ ඩිස්ප්ලේ තමයි දාන්න ඕනේ කියලා කිව්වේ. ඒකේ ඩිස්ප්ලේ දාන්න ළමයි 39ක්ද කොහෙද ඉල්ලුවා. මේ වෙලාවේ හැටියට එච්චර ඇෆෝඩ් කරන්න බැරි නිසා අපි වෙන ෆෝන් එකකට යන්න හිතුවා. ඒ නිසා ඉතින් ඔන්න ඕක ගත්තා. අන්බොක්ස් කරන වීඩියෝ එකක් ගන්න හිටියේ ඒක අමතක වුණා. මෙන්න මේ රියැක්ෂන් එක තමයි මට අල්ලන්නේ නැත්තේ. මොකද ඒ රියැක්ෂන් එක දැක්කම මට හිතුණා ෆෝන් එක යාම කාර්යයකට තිබ්බත් දන්නේ නැහැ කියලා. බලන්නකො සතුට. සතුට සාධාරණයි. ඉතින් මොකද ඒකක් මගේ ෆෝන් එකට වඩා ඒක අලුත්. අනිත් එක පික්සල් එකේ බැටරි බහිනවා. එහෙනම් ඔන්න අදට කතාව ඉවරයි. අපි දැන් යනවා කන්න හොඳටම බඩගිනි. මේ අපි ඉන්නේ බඩගින්නට කන තැන. අපි දැන් එහෙම කඩේකුත් තියෙනවා. එතනට අපි යන්නේ බඩගින්නට කන්න. එහෙනම් බයි බයි.